සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් චූටි වීඩියෝ එකක් දාන්න කල්පනා කරේ පුංචි කාරණාවක් සිහිපත් කිරීම සඳහා. අපි දන්නවා රටේ තියෙන තත්ත්වය සහ ඇති වෙලා තිබුණු තත්ත්වයන් සම්බන්ධයෙන්. ඒ නිසා වෙන්න රටේ අලුත්ම දෙයක් තමයි අනාථ කඳවුරු නැත්නම් සහ අවතැන්නුවන්ගේ කඳවුරු නිර්මාණය වෙලා තිනවා. ඒ සඳහා රට වටෙන්ම ලෝකෙන්ම විදේශ ශ්‍රමිකයන්ගෙන් සහ සියලු දෙනාගෙන්ම අපිට අපේ ලාංකිකයන්ට සහයෝගය ලැබීමෙන් පවතිනවා. මෙහිදී විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු කාරණාවක් සම්බන්ධයෙන් චුටි මතක් කිරීමක් කරන්න යාවේ. මේ අවතැන් කඳුරු වල ඉන්නවා ඉතා විශාල ප්‍රමාණයක් කුඩා දරුවන්. කුඩා දරුවන් දැන් ඒකාකාරී ජීවිතයකට නැත ඒකාකාරී සීමාවකට කොටු වෙලා ඉන්නේ. ඔවුන්ගේ මානසික අතීතමම පහළ මට්ටමක තමයි මේ මොහොත වෙනකොට පවතින්නේ. ඉතින් මේ දරුවන්ගේ මානසිකත්වයේ ඉහළ නැංවීම සඳහාත් අපි යම්කිසි වැඩපිළිවෙලක් සකස් කළ යුතුව තියෙනවා. මෙහිදී සහන සේවා කණ්ඩායම් නැත්නම් සහනාධාර ලබා දෙන අයට පුංචි මතක් කිරීමක් තමයි මෙහිදී මම විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේ දරුවන් මූලික කරගත් යම්කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න තියෙනවා නම් හැකියාවක් තියෙනවා. ඒ විශාල වටිනාකමක් තියෙන වැඩසටහනක් බවට පත් වෙනවා. මොකද දරුවන්ගේ මානසික අතීතම් පහළ මට්ටමක තියෙන නිසාවෙන් ඔවුන්ව මොටිවේට් කරන්න නැත්නම් ඔවුන්ගේ මානසික අතීතය හෙළනන්නට අපි වැඩපිළිවෙලක් සංවිධානය කරන්න පුළුවන් නම් හොඳයි. ඉතින් මම යෝජනා කරනවා පුංචි දරුවන්ට චිත්‍රපොට් ටිකක්, පාට පැන්සල් ටිකක්, පාට කුරු ටිකක්, බැට් එකක්, බෝලයක් වගේ දේවල් ලබා දෙන්න පුළුවන් නම් සහ තවදුරටත් පුංචි කටතන්දර පොත් ටිකක් මේ මධ්‍යස්ථාන වලට බෙදා දෙන්න හැකියාවක් තියෙනවා නම් මම හිතනවා මේ පුංචි දරුවන්ගේ ඒකාකාර ජීවිතයෙන් යම්කිසි ප්‍රමාණයක් ඔවුන්ගේ මානසික සුවයට මේක හේතු වෙවි කියලා. එහෙනම් අපිට තවදුරටත් සහයෝගය ලබා දෙන ජනතාවට මම බදුල්ල දිස්ත්‍රික්කයේ සිටින කෙනෙක් විදිහට මම ඉල්ලා සිටිනවා කඳුරු වල සිටින කුඩා දරුවන් පිළිබඳව කල්පනා කරලා ඔවුන්ට මම සඳහන් කරා වගේ චිත්‍රපොට් ටිකක්, පාට පැන්සල් ටිකක්, පාට කුරු ටිකක්, බැට් එකක්, බෝලයක්, ඒ වගේම කතන්දර පොත් ටිකක් ලැබෙන්න සලස්වනවා නම් ඒක ඉතාමත්ම වටිනා කියන පින්කමක් විදිහට මම දකිනවා. එහෙනම් ඒ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙනම් සියලු දෙනාට ජය වේවා.